කියන්නේ සාපේක්ෂ ස්කන්ධයෙන් අඩු කඩදාසි කෑල්ලකුයි ඊට වඩා ස්කන්ධය වැඩි සබන් කැටයකුයි එක මුසක තියලා එකවර සීරුවෙන් අතෑරියොත් මුලින්ම බිමට වැටෙන්නේ මොකද්ද කියලා. අපි ඒක පොඩ්ඩක් බලමුකෝ ඉස්සෙල්ලා. ඔව් දැන් තමයි ඇත්තටම ඔයාලට පේන්න ඇති මේ සබන් කැටය මුලින් වැටිලා ඊට පස්සේ ටික වෙලාවක් ගියාට පස්සේ තමයි කඩදාසි කෑල්ල බිමට වැටුනේ. දැන් අපි ඔය කඩදාසි කෑල්ල අරගෙන හොදට ගුලි කරලා පෙන්නන්නේ. මේ විදිහට හොදට ගුලි කරලා නැවත සබන් කැටේ මේ කඩදාසි කෑල්ලයි අර උසේම තියලා එකවර අතහැරලා බලමු. දැන් මොකද්ද මුලින්ම බිමට වැටෙන්නේ කියලා. ඔය අතහැරලා බලමු. ඔව් පේන්න ඇති දෙකම බොහෝ විට එකවර වගේ වැටෙනවා අපි දැක්කේ. ඔබට මේ පරීක්ෂණය දැක්කට පස්සේ මතක් වුණ විද්‍යාඥයා කවුද කියලා පොඩ්ඩක් හිතලා බලන්න.